අර භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්න භික්ෂුන් වහන්සේලා 7 නමක් එනවනේ නේ. එනකොට හරියට වැහැරිලා කෙට්ටු වෙලා බුදුහාමුදුරුවෝ අහනවා මොකද ඔය වෙලා තියෙන්නේ? භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ එනකොට වැහැලා ගල් ගුහාවක් ඇතුළට ගිහින් මම මේ හරි සරලව කෙටියෙන් මේ කියන්නේ. ඇවිල්ලා ගලක් හිර වුණානේ. භාග්‍යවතුන් වහන්සේ එතකොට අර පූර්වාපර කතන්දරේ ගලපනවා. නේද? දඩයක්කාරයෝ 7 දෙනෙක් වෙලා ඉන්නකොට තලගොය හුඹහට රිංගුවට පස්සේ මරන්න නැතුව කටවහලා ගියා. එලෙසම ගල් ගුහාව ඇතුලේ හිර වුණා. මේ ජීවිතේ සමහරක් තැන්වලට අපේ හරියට කුසල් අකුසල් බුදුවරුනේ දේශනා කරන්නේ කරන කියන දේවල් මත තීන්දුව වෙනවා.